සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැම දෙනාටම. ඉතින් කොහොමද? තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් මතක ඇතුව subscribe පාරක් දාන්න. ඒ වගේම තමයි අපේ courses වලට join වෙන්න කැමති අය ඉන්නවා නම් පල්ලෙහා description එකේ තියෙනවා courses ටික. ඒ වලට join වෙන්න පුළුවන්. ඉතින් අපි කරනවා Canva සහ YouTube courses දෙකක්. දැන්ට ළමයි ගොඩක් ඉන්නවා. ඔයාලටත් ඒගොල්ලන්ගෙන් කෙනෙක් වෙන්න පුළුවන්. A to Z කියලා දෙනවා. හරිම සරලව. ගත්ත කවුරුත් නරකක් කියලා නැහැ. ඒක හින්දා ඔයාලටත් පුළුවන් ඒක ගන්න. හැමදාම කියනවා වගේ කෝස් එක Canva කෝස් එක රුපියල් 2000ක් වෙනවා. YouTube කෝස් එක රුපියල් 2500ක් වෙනවා. ඉතින් ඔයාලා දෙකම ගන්නවා නම් ඔයාලා රුපියල් 4000කට දෙකම ගන්න පුළුවන්. හරි. මගේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ඒක. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඔයාලා YouTube channel එකක් කරනවා නම් ඔයාලා මේ අමුතු දේවල් කරන්න දැන් YouTube channel වල ඔයාලා දැකලා ඇති කට්ටිය cats වීඩියෝ දානවා එක එක જાති වීඩියෝ දානවා. එතකොට ඒ වලට මිලියන 35 40 views තියෙනවා. හැබැයි ඔයා වීඩියෝ එකක් දැම්මම views නැහැ. ඇයි මේ? ඒ හේතුව ගොඩක් දුරට ඔයා buy product එකක්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයා ඒකේ තව ප්‍රොඩක්ට් එකක් විදිහට buy product කියන වචනේ හරියට දන්නේ නැමම ඔයා ඒකේ තව කෙනෙක් විතරයි. ඒ කියන්නේ ඔයා ඔරිජිනල් content creator නෙමෙයි. ඔයා ඔරිජිනල් content creator නම් අනිවාර්යයෙන්ම ඔයාගේ වීඩියෝ views යනවා. ඒවා ඒ කියන්නේ උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ දැන් ඔයාලා ගෙවල් පැත්තේ තියෙනවා එකම වගේ ඒ කියන්නේ ඔයාලා ගෙවල් පැත්තේ කඩයක් තියෙනවා. ඒ කඩේ තියෙනවා එක එක දේවල් බඩු විකුණන්න. ඉතින් තව එක්කෙනෙක් ඒ වගේම කඩයක් එහා පැත්තෙන් දානවා. එතකොට අර පරණ කඩේට ගිය අය අර කඩේට යන්න තියෙන සම්භාවිතාවය පොඩ්ඩක් අඩුයිනේ. මොකද ඒ දැන්ටමත් ඒ කඩේට ගිය කට්ටිය ඉන්නවා. ඒ වගේ හැබැයි කාලෙත් එක්ක ඔයාගේ channel එකේ ඒ වගේ දේවල් වුණ තප් වෙන්න පුළුවන්. ඒත් අලුතෙන් content එකක් දැම්මම ඔයාගේ channel එක පොඩ්ඩක් අප් වෙන්න තියෙන සම්භාවිතාව වැඩි. හරි. ඉතින් අද අපි හදන්න යන්නේ මොකක්ද මේ කයිය ගහලා නේද? අද අපි හදන්න යන්නේ ටිකක් අමුතු shorts වගේක්. ඒ කියන්නේ අපි weird shorts දාලා කොහොමද views ගන්න කියලා තමයි මම අද කියලා දෙන්නේ. views ගන්න හැටි කියලා දෙන්නේ නැහැ. කොහොමද මේ shorts හදන්නේ කියලා මම අද කියලා දෙන්න යන්නේ. හැමදාම වගේ මම මුලින්ම යනවා අපේ chat GPT එකට. කොබලන්න. මම ගත්ත කොහේ හරි තියෙනවා. හරි අපි ChatGPT එකට යනවා. ChatGPT එකට ගිහිල්ලා මම ChatGPT එකට කියනවා මෙන්න මෙහෙම දෙයක්. I need to create some weird shorts for YouTube. Ideas like අපි හිතමු a worm කියන්න WORM skating on a banana. I need to create them as real videos, so suggest me some කියලා. මෙහෙම දුන්නාට පස්සේ දැන් එයා දෙනවා great blah 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 කියලා. ඉතින් මෙන්න මෙහෙම අමුතු එකක් මේ බලන්න. බාකෝලේ DJ eggs wearing sunglasses with waiting for a bus. Toaster takes a vacation. Banana and toothpaste go on a date. ටික අමුතු විකාර අදහස් ගොඩක් මෙතන තියෙනවා. ඔයාලට තේරෙනවද? අන්නේ විකාර අදහස් ටික අපි දැන් මාකට් කරන්න යන්නේ. ඉතින් අපි ටිකක් එකක් අපි ටිකක් ගමු. Mark take shower. අපි ගමු මේක. DJ eggs wearing sunglasses waiting for a bus. Banana toothpaste go for a date. මේක හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට මේක අපි පොඩ්ඩක් ලූප් කරන්න පුළුවන් විදිහේව ටිකක් හදා ගන්න ඕනේ. දැන් snake banana and toothpaste go on a date කිව්වහම ඒක ලූප් කරන්න බෑනේ. කියන්නේ දැන් අපි වීඩියෝ ජෙනරේටර් එකකින් ජෙනරේට් කරගන්න වීඩියෝ එක මේ AI එක අපිට ලූප් කරන්න පුළුවන් වෙන්න ඕනේ. කියන්නේ සාමාන්‍යයෙන් විනාඩියකට විතර ලූපබල් වීඩියෝ අන්න ඒ වගේ එකක් වෙන්න ඕනේ. හරි මම නිකන් මං කියන්නම් මෙයාට the video is 8 seconds and can be looped කියලා. එතකොට බලමු මෙයා මොකද්ද කියන්නේ කියලා මම කියනවා තප්පරට වීඩියෝ එකක් ඒක මෙහෙම කියලා.
worm skating for a banana, sock getting sucked into a vacuum, toothpaste pop toast, egg spinning teacup with a party hat, banana peels itself, broccoli does toothpaste, socks like snake eats a sock like spaghetti. Sneaker නේ. හරි. ඒකෙත් මට ඕන කාවේ නෑ. මම කියනවා මෙන්න මෙහෙම. I need something like a monkey playing a violin. Violin අකුරු වැරදිනේ. Violin. හරි. ඊට පස්සේ අපි බලමු ආයි තව මොනවද එයා දෙන්නේ කියලා. Monkey playing the violin, penguin DJ on cucumber riding a Roomba, teddy bear gets slapped by slice of ham, alien eating soup with a fork. හරි මෙන්න මේක අපි ගමු alien eating soup with fork කියන එක මම මේක දීලා අපි try කරලා බලමු වැරදුනොත් ඉතින් ආයෙ හදමු මේක දීලා මම කියනවා generate the prompt කියලා. එතකොට අපි බලමු දැන් මෙයා ජෙනරේට් කරන prompt එක. නෑ මෙයා වැරදි විදියට මේක තේරුම් ගත්තේ. I need a prompt to generate the video කියලා. ඊට පස්සේ අපි බලමු මෙයා පොඩක් හරියට ගනි. text to video prompt කියලා. හරි ඔන්නෝම දුන්නා. cute මෙයා cartoon style එක මම කියනවා it should be lifelike realistic and all characters and objects should be moving and live. මොකද මෙහෙම දෙන්නේ නැත්තම් සමහර ඔබ්ජෙක්ට්ස් මූව් වෙන්නේ නැහැ. එක විදිහට තියෙන දැන් ජිරාෆ් කෙනෙක් මොන හරි කොලයක් කන එකක් දුන්නොත් ජෙනරේට් කරන්න කිව්වම ජිරාෆ් හෙල්ලෙන්නෙත් නැහැ, කොල අත්ත හෙල්ලෙන්නෙත් නැහැ. ඒතකොට වැඩක් නැහැනේ. අපි මේකත් දීලා බලමු. ඊට පස්සේ මෙයා මේක තව ටිකක් මෙයා කරලා ලියයි. හරි. ඔන්න දැන් ලියලා තියෙනවා. දැන් අපි මෙන්න මේක මෙන්න මේ විදිහට ගන්න මේක ටෙස්ට් කරලා බලමු. අපි හරි ගියොත් එහෙමයි නැත්නම් එහෙමයි. ඊට පස්සේ කරලා ඔයා දන්නවා Google Viewer 2 ගැන මම කතා වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාලට බලන්න නැත්නම් යන එක බලන්න පුළුවන්. Viewer 2 එකට යනවා. ගිහිල්ලා මෙන්න මේ වීඩියෝ ජෙන් කියන එකට යනවා. ගිහිල්ලා අර අපේ prompt එක මෙන්න එහෙම paste කරනවා. paste කරලා අපි මේක දෙනවා. අපිට ඕනේ මේක විදිහටනේ. මොනවද කියන්නේ? ඒක TikTok වීඩියෝ sorry YouTube short එකක් විදිහට. ඉතින් අපි දෙන්නේ මේ විදිහට. දීලා මෙන්න මෙතන run කියන එක ක්ලික් කරනවා. එතකොට අපි බලමු මොන වගේ වීඩියෝ එකක්ද අපිට හම්බ වෙන්නේ කියලා. දැන් ඔන්න වීඩියෝ එක ජෙනරේට් වෙනවා. සාමාන්‍යයෙන් මේක හොඳයි. මොකද මේකේ වීඩියෝ එක ජෙනරේට් වෙන්න විනාඩියක් වගේ පොඩි කාලයක් යන්නේ. විනාඩියක් යන්නේත් නැහැ. සමහර වෙලාවට ඉතින් විනාඩි දෙක තුන යනවා. එහෙම සාමාන්‍යයෙන් විනාඩියක් විතර ඇතුළත මෙයා ජෙනරේට් කරලා දෙනවා. ඉතින් ඔයාලටත් මේක try කරලා බලන්න පුළුවන්. බලපු නැති අය මගේ තියෙනවා කොහොමද Google එකෙන් දුන්න අලුත්ම වීඩියෝ ජෙනරේටර් කියලා වීඩියෝ එකක් මේකට කලින් දාපු වීඩියෝ එක ඒක ඔයාලා බලන්න. හරි මේක ජෙනරේට් වෙනකන් මම පොඩ්ඩක් මේ වීඩියෝ එක පෝස් කරන්නම්. ඉතින් ළමයි තාම මේක ජෙනරේට් වෙනවා. මේ තාම තප්පර 40 ගානේ ගිහිල්ලා තියෙන්නේ. මේ ඉතින් අපි මේක ජෙනරේට් වෙනකන් මම මතක් කරන්නම් ආයේ අපේ courses තියෙනවා Canvas සහ YouTube. ඔයාලට join වෙන්න පුළුවන්. පල්ලෙහා description එකේ link එක දාලා තියෙනවා. හරි ඔන්න ජෙනරේට් ලා තියෙනවා දැන් මේ හරිම රියලිස්ටික් විදිහට දැන් ඔයාලට පේනවා ඇතිනේ ඔන්නෝම සුප් එකක් මේවා කරනවා ඒලියන් කෙනෙක් යම් කියලා හරි දැන් ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් කරගෙන අපි ඒක ගේනවා CapCut එකට මෙන්න මේ CapCut එකට ටස් ගාලා දාගන්න CapCut එකට දාගෙන ඔයාලා මෙන්න මෙතෙන්ට මේක දාගන්න මෙහෙම ඕක දාගත්තට පස්සේ අපි බලමු මේක ලූප් කරාම මොන වගේ විදිහටද හැදෙන්නේ කියලා. ඔන්න CapCut එක not responding වුණා. එහෙම වෙනවා, ඩාම් වෙනවා, ඩූම් වෙනවා. හරි තාම වීඩියෝ එක බලමු. හරි දැන් මේ විදිහට තියෙනවානේ. මේකේ මම ගන්නවා තව කොපි එකක්. Control C ගහුවා, Control V ගහුවා. ඊට පස්සේ ආවිල්ලා මේක මෙතනින් මෙන්න මෙහෙම තියාගන්න. තියාගෙන මම මේක මෙන්න මේ බටන් එක ඔබලා මෙන්න මේ බටන් මෙන්න මේ ඔබලා රිවර්ස් කරනවා.
රිවර්සින් ක්ලිප්. මොකද රිවර්ස් කරන්නේ මට මේක ලූප් විදිහට හදාගන්න. ඒක මූ විනාඩි 2ක් විතර මේක කන්න ඕනේ. දාලා අපි ප්ලේ කරලා බලමු මෙන්න මේ ටික. හරි. දැන් ඔන්න ලූප් එකක් විදිහට තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මම කරන්නේ මේකෙන් අරගෙන මෙන්න මෙතෙන්ට කොපි කරගන්නවා. කොපි කරගන්න කලින් අපි තව වැඩක් කරන්න ඕනේ. මේ මෙන්න මේ මෙතෙන්ට කොහෙන්ද මෙතෙන්ට ගිහිල්ලා අපි මේකට සවුන්ඩ් ටිකක් දැන් හොයා ගන්න ඕනේ. සුප් ඊටිං සවුන්ඩ් වගේ සුප් ඊටිං කොපිරයිට් ෆ්‍රී වගේ. මම ඒකට මේ Pixbay එකක් යූස් කරනවා. නැත්නම් අපිට Google එකේ මෙතෙන්ට ගහන්න පුළුවන්. මොකක්ද ගහන්නේ? සුප් ඊටිං සවුන්ඩ් effect copyright free කියලා ගැහුවාම මෙන්න Pixbay එකෙන් මෙන්න මේ විදිහට එනවා. අපි ගිහිල්ලා බලමු taste in the soup කියලා. ඔයාලට හිමින් ඇහෙනවා ඇත්තේ. හරි. තව එකක් තියෙනවා. ඒක නම් මදි. ඒක මියුසික් එකක් තියෙනවා. හරි. ඒක සෙට් වෙන්නේ නැහැ. මොකද මේක මේ එහෙම කන්නේ නැහැ. අපි පළවෙනි එක ගමු. පළවෙනි එක මෙන්න මෙහෙම ඩවුන්ලෝඩ් කරගන්නවා. ඩවුන්ලෝඩ් කරලා මතක ඇතුව ඔයාලා මෙන්න මේ sound effect by free sound community by on Pixbay හරි මෙන්න මේක කොපි කරලා ඔයාලගේ YouTube එකේ description එකේ දාන්න. දාන්න කියන්නේ මෙහෙමයි. මේක නොදැම්ම කියලා ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. නමුත් මේක හදපු කෙනා කවුරු හරි මේක මහන්සියෙන් හදලා තියෙන ඉතින් එයාට කරන කෘතගුණ දැක්වීමක් විදියට ඔයාලා අනිවාර්යයෙන් මේක දාන්න. මම දානවා. ඒ කියන්නේ මට දෙක තුනක දාන්න බැරි වුණා. මම දැන් දාන්නේ වේ දානවා. හරි. ඉතින් ඔන්නම ඩවුන්ලෝඩ් කරගෙන ඊට පස්සේ මේ ඩවුන්ලෝඩ් කරගත්ත එක අපි මෙන්න මෙහෙම මෙතෙන්ට ඇදලා දානවා ඩොක් ගාලා. ඊට පස්සේ මේක මෙන්න මෙතනින් තියලා දැන් මේක අපි ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. මේක සුබ්බන දැන්ට. කියන්න බෑ ගානට ඇඩ්ජස්ට් වෙන වෙලාවලුත් තියෙනවා. හරි. ඔන්න සැන්දක එකක් අපිට සෙට් වෙන්නේ නැහැ නේ. නෑ හැන්ද සවුන්ඩ් එකක් නැහැ. අපි බලමු සවුන්ඩ් ටික හදාගන්න. මේ ටික පොඩ්ඩක් අයින් කරගමු. අපි මෙයා සුබ් බොන එක විතරක් තියාගමු මෙතනින්. ඊටු ටික පොඩ්ඩක් අයින් කරගමු. ඔන්න විදිහට මෙන්න මේක විතරක් අරගෙන අරගත්තා. හරි. ඊළඟට බලමු ප්ලේ කරලා. හරි. ඒක වීඩියෝ එක පොඩ්ඩක් සෙට් ඔඩියෝ එක පොඩ්ඩක් සෙට් වෙන්නේ නැහැ වගේ ගතියක් තියෙනවා. ඒකින්ද අපි බලමු තව ඔඩියෝ එකක් ගන්න. හරි. මේකෙන් අපි බලමු එකක් නැහැ. හරි. මම මෙන්න මේක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්නවා. එතකොට දෙකක් ගත්තා. මේක ඩවුන්ලෝඩ් කරගෙන මෙන්න මෙතෙන්ට ගිහිල්ලා ඒකත් මම පොඩක් දාගන්නවා. දාගෙන ඒක මම චුට්ටක් මේ හරියට ගන්නවා. මෙන්න මෙහෙම නිකන් try කරලා බලමු. හරි. ඔන්න ඔය විදිහට අපිට එක දෙකක් ගියා හදාගන්න පුළුවන්. ඊළඟට අපි පොඩ්ඩක් මේකටම ගිහිල්ලා මෙතනින් ගම්මු. දැන් මේ සුප් බොන එකක්නේ. ඊළඟට eating කියලා. eating soup කියලා පොඩ්ඩක් ගහලා බලමු ආයි මොකද. eating soup පාන් එකක් ආවා. ආයි අර පාරණ එකම තමයි. eating lunch. හරි.
හරි ඒකේ චූටි මට ගන්න පුළුවන් කැලලක් තියෙන හින්දා මම එකක් ඩවුන්ලෝඩ් කරගන්න මෙන්න මෙහෙම දැන් තුන් දෙනෙක්ට ඇට්‍රිබියුෂන් දෙන්න ඕනේ මතකනේ තුන් දෙනාගේම සවුන්ඩ් ඉෆෙක්ට් ගත්තා කියලා දාන්න ඉතින් මතක් කරලා හරි දාලා මෙන්න මෙතෙන්ට දානවා දාලා මම කරන්නේ ඒකේ පොඩ්ඩක් සවුන්ඩ් එක වැඩි කර ගන්නවා මගේ ෆෝන් එකට මැසේජ් එනවා ටින් ටොන් ගාලා වල වැඩි ගණන් ගන්න එපා ඒවා මේ හරි ඒ ඔන්න වොලියුම් එක පොඩ්ඩක් වැඩි කර ගන්නවා වැඩි කරගත්තට පස්සේ අපි බලමු පොඩ්ඩක් ප්ලේ කරලා මෙන්න මේ හරිය හරි ඒ හරි තමයි කන සද්ද තියෙන්නේ කන සද්ද කියන්නේ හරි ඒක මම කොපි කරගන්නවා මෙන්න මේ කොපි නෙමෙයි ලයින් එක තියලා මේ ටික පොඩ්ඩක් ඩිලීට් කරගන්න ඩිලීට් කරගෙන මේක මම මෙන්න මෙතෙන්ට ජොයින් කරනවා මෙන්න මේ විදිහට බලමු හරි මේ පොඩකින්ද හරි මෙන්න මෙතනින් ඊට පස්සේ අපි මේක තියලා මේක කට් කරගන්නවා මෙන්න මේ විදිහට කට් කරලා මේක මෙහෙම අරගෙන ආපහු මෙතෙන්ට කොපි කරගන්නවා නෑ මෙයාට මට හිතෙනවා මේ ටෙස්ටිං කියන එක ඒ කැලේ දෙක අයින් කරලා අපි මේක විතරක් දැම්ම නම් හොඳයි කියලා. ඒක හොඳයි. ඉතින් තව ටිකක් දාමු. කරලා ඒකම අපහු කොපි කරලා මෙතනින් පේස්ට් කරනවා මෙන්න මේ විදිහට එතෙන්ට මේ කැල් පොඩ්ඩක් අයින් කරගමු මෙන්න මේ විදිහට ඊට පස්සේ මම මේකට ඕනනම් ඔයාලට සුප් එක පොඩ්ඩක් පෙරන සද්දෙත් ඇඩ් කරන්න පුළුවන් මේ විදිහටම සවුන්ඩ් එක ඇඩ් කරන්න තියෙන්නේ සවුන්ඩ් එක ඇඩ් කරාම මෙන්න මේ විදිහට තමයි අන්තිමට එන්නේ බලන්නකෝ අන්න සවුන්ඩ් මෙතෙන්ට අපිට ඒකත් මෙතෙන්ට මේ විදිහටම කොපි කරලා ගන්න පුළුවන් මෙන්න මේ හරියනේ තියෙන්නේ බලමු ප්ලේ කරලා හරි ඔන්න දැන් මේක මෙතෙන්ට දාලා අපි බලමු නිකන් ප්ලේ කරලා ඔයාලට මේ සවුන්ඩ් මදි කියලා හිතනවා මෙන්න මෙතනින් වොලියුම් වැඩි කරගන්න පුළුවන් ටිකක් හොඳට ශබ්ද තියෙන්න ඕන නම් ඔන්න ඔහම හදා ගන්න පුළුවන් හරි. ඊට පස්සේ මම මේ හදාගත්ත එක මෙහෙම ඩුප්ලිකේට් කරනවා. ඒ කියන්නේ මේ හදාගත්ත එකේ මේක කොපි කරලා මෙන්න මෙතෙන්ට පේස්ට් කරනවා. මෙන්න මෙතෙන්ට පේස්ට් කරනවා. පේස්ට් කරලා ඔන්න ඔය විදිහට ඊට පස්සේ අපි බලමු මෙතෙන්නුත් ලූප් වෙනවද කියලා විදිහට. හරි. හරි ඔන්න ඔය විදිහට තමයි හදාගන්නේ. ඔය විදිහට හදාගෙන ඊට පස්සේ අපි මේක එක්ස්පෝර්ට් කරගන්න නැත්නම් ඔයාලට මේකට තව කලර් එකක් දාන්න මොන හරි විකාරයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙතෙන්ට ඔයාගේ ලෝගෝ එකක් මෙතෙන්ට දාන්න එපා. මෙතෙන්ට ඔයාගේ ලෝගෝ එකක් දාන්න. මොකක් හරි නමක් ගහන්න, කොපිරයිට් මාක් එකක් ගහන්න ඕන එකක් කරගන්න පුළුවන්. කරගෙන ඊට පස්සේ මේක එක්ස්පෝර්ට් කරන්න ඕනේ. එක්ස්පෝර්ට් කරන්නේ මෙන්න මෙතනින් එක්ස්පෝර්ට් ගියාට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් නම දීලා එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්. මම මේක එක්ස්පෝර්ට් කරගන්නවා මෙන්න මෙහෙම. එක්ස්පෝර්ට් වෙනකන්
හරි එක්ස්පෝර්ට් වුණාට පස්සේ මම ඔයාලට කියන්නම් මෙන්න මේක කොහොමද ඊට පස්සේ ඉතුරු ටික කරගන්නේ කියලා. මේකේ ඔයාලට ඇත්තටම කියනවා නම් වචනයක්වත් හිතලා කරන්න දෙයක් නැහැ. ඔක්කොම ටික නිකන් මොනවද හිතලා ලියන්න දෙයක් නැහැ අන්තිමට ඔක්කොම ටික ලියලා දෙනවා. අපේ ඉන්නවා ඩයල් එකක් පොඩ්ඩක් ඉන්න. හරි. දැන් ඊට පස්සේ ආයි ඔයාලට එක්ස්පෝර්ට් වෙලානේ දැන් වීඩියෝ එක එක්ස්පෝර්ට් වෙච්ච වීඩියෝ එක අපි බලමු. හරි ඔන්න ඔය විදිහට එක්ස්පෝර්ට් වෙලා තියෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මේකම chat gpt එකට ගිහිල්ලා අපි කිව්වනේ දැන් මෙන්න මෙහෙම රියලිස්ටික් ප්‍රොම්ප්ට් එක දුන්න කියලා මම chat gpt එකටම කියනවා මෙන්න මෙහෙම එකක්. I have done creating the short and please write me the SEO title and description with tags කියලා. හොඳ. මෙන්න මෙහෙම දෙනවා. ඊට පස්සේ මෙයා මෙන්න මේකට මෙන්න මෙහෙම ටයිටල් එකක් දෙනවා. මේ alien tries to eat soup with a fork කියලා. It doesn't go well කියලා මොකක් හරි. ඊට පස්සේ description එක මේ විදිහට දෙනවා. ඊට පස්සේ ඔයාලා දන්නවා ඇති YouTube එකේ tags දාන්න තැනක් තියෙනවා. tags උත් මේ විදිහට දෙනවා. hashtag එක දුන්නොත් එහෙම මේ hashtag එක දීලා තියෙන්නේ. ඔයාලට copy කරලා මෙතන paste කරාට hashtag එක හරියන්නේ නැහැ. මෙයා කියන්නේ ඔයාලා කියන්න in tags remove hash and add මෙයා කොමා වලට තමයි පොඩ්ඩක් කොමා වලට තමයි ඒක සපෝටින් වෙන්නේ. මොකද හැෂ් දැම්මොත් එහෙම ඒක නිකන් ගන්න නැහැ මට තේරෙන්නේ නැහැ කියන්නේ. මෙන්න මේ විදිහට ගත්තාම මේ ටැග් එක මෙහෙම කොපි කරලා ඔයාලට දාන්න පුළුවන් ඔයාලගේ YouTube වීඩියෝ එකේ ටැග්ස් වලට. ඉතින් description එක ලිව්වා, title එක ලිව්වා, ටැග් ටික දැම්මා, ඊට පස්සේ done. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඔයාලා පිටරටකට නම් දාන්නේ පිටරට ටාගට් කරලානේ. රෑ 10 මාර වෙනකොට රෑ 10 මාරට මේක අප්ලෝඩ් වෙන්න ලංකාවේ ටයිම් එකෙන් දාන්න. එතකොට උදේ වෙනකොට ඔයාගේ ෂෝට්ස් එකට views ඇවිල්ලා තියෙයි. ඔන්න ඔහොම තමයි අපි අමුතු දේවල් හිතන්නේ. හැමදාම පූසෝ ගැන හිතාගෙන ඉන්නේ නැතුව, බල්ලෝ ගැන හිතාගෙන ඉන්නේ නැතුව නේද? මියව් මියව් ගන්න නැතුව ඔයාලට පුළුවන් මේ අලුතෙන් දෙයක් හිතලා අලුත් විදිහකට කරන්න මෙන්න මේ වගේ. හරි. ඉතින් විනාඩි 22ක් ගියා. ඔන්න ඔච්චරයි අද වීඩියෝ එක. මං හිතනවා ඔයාලා මොන හරි දෙයක් හරියට හොඳට ඉගෙන ගත්ත කියලා. ඉගෙන ගත්තා නම් මතක ඇතුව පල්ලෙහා කමෙන්ට් එකේ කමෙන්ට් එකක් දාන්න එක මට හොඳයි. අපේ කෝසස් වලට ජොයින් වෙන්න. ඒ වගේම තමයි අපිව ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න වගේම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ගිහින් එන්නම් ඔයාලට සුබ දවසක්.